C කියන එකේ look කියන එකේ watch කියන එකේ තේරුම මොනවද? ඒ ගැන කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මේ වචන තුනම යෙදෙන්නේ බැලීමක් හා සම්බන්ධව කතා කරනවා. හැබැයි වෙනස්කම් තියෙනවා. අපි බලමු එකිනෙක. ඉස්සලාම යනවා C කියන එක පැත්තට. මේ C කියලා කියන්නේ අපි ආයාසයක් ගන්නෙ නැතුව මොනවා හරි දෙයක් දකිනවා කියන එක. බලන්න මේ උදාහරණ. I see the bird. මම දකිනවා කුරුල්ලාව. එතකොට එතන කුරුල්ලව ඔයා ආයාසයක් ගන්නෙ නැතුවයි දකින්නේ. I saw him yesterday. මම ඔහුව දැක්කා ඊයේ. Can you see the board? ඔයාට බෝඩ් එක පේනවද? ඒ විදිහට අපි මෙතන C කියන එක කියනවා නම් දකින්නවා කියන එක. හැබැයි මේ මහන්සියක් ගන්නෙ නැතුව ආයාසයක් ගන්නෙ නැතුව දෙයක් දකින්නවා නම් එතෙන් තමයි අපි C කියන එක පාවිච්චි කරන්නේ. අපි ඊළඟට look at. ඔයා හිතාමතා මොකක් හරි දෙයක් දිහා බලනවනම් අන්න එතනදී අපි පාවිච්චි කරනවා look at. Please look at the board. බෝඩ් එක බලන්න. Look at the sky. අහස දිහා බලන්න. අන්න මේ වගේ වෙලාවදී ඔයා හිතාමතාම එහෙම දේවල් කරනවායි කියලා කියන තමයි අපි look at පාවිච්චි කරන්නේ. ඊළඟ එක watch. watch කියලා කියන්නේ බලනවා කියන්නේ. මේකෙදි චලනය වෙන දෙයක් දිහා එක දිගට බලාගෙන යනවා. අපි එතෙන්දි ගන්නවා watch කියන එක. මෙතනදී ඔයා නිරීක්ෂණය කරනවා කියන අදහසත් එනවා මේ බලනවා කියන එක. උදාහරණයක් I watched a movie. මම චිත්‍රපටයක් බැලුවා. She is watching TV. ඇය TV එක නරඹමින් ඉන්නවා. He watched the cricket match. ඔහු ක්‍රිකට් තරගය නරඹුවා. ඒතකොට ඒ වගේ තැන්වලදී තමයි අපි watch කියන එක පාවිච්චි කරන්නේ. එහෙනම් see කියන එකේ watch කියන එකේ look at කියන එකේ සාමාන්‍ය සාරාංශ අදහස අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්.